ඩයිසෝ එහෙමත් නැත්නම් 100 yen shop එක ගැන පොඩ්ඩක් බැලුවොත් ඒක තමයි මේ මගේ පිටිපස්සේ තියෙන මේක විශාල ප්‍රදේශයක විදිහට තියෙනවා මෙහෙම. ඉතින් මේක සමහර තැන්වල නම් පොඩියට තියෙන්නේ. ඉතින් මේක 100 yen shop කියලා කියන්නේ හැම එකක්ම yen 100යි කියලා නෑ. සමහර 200ට 300ට 500ට තියෙන ඒවල් තියෙනවා. මම පෙන්නන්නම් යන්කෝ මාත් එක්ක. මේ උඩ ගහලා තියෙනවා. මෙයා මොනවද ඕනේ? මොනවද මෙතන මේ සෙක්ෂන් එකේ මොනවද තියෙන්නේ? මේ සෙක්ෂන් එකේ මොනවද තියෙන්නේ කියලා මේ උඩ ගහලා තියෙනවා. බලන්න. ඒක ඔයගලන්ට ඕන දෙයක් තෝරගන්න පුළුවන්. ස්ටෝරේජ් අරම ගෙදරට අවශ්‍ය කරන සියලුම දේවල් මේකේ තියෙනවා. විදේශිකයන් වගේම ජපන් ජාතිකයන්ොත් විශාල ප්‍රමාණයක් මේකෙන් බඩු ගන්නවා. ඉතින් හරිම පාසික අත්‍යවශ්‍ය කරන දේවල් හරිම 100කට වගේ ලාභ මුදලකට ගන්න පුළුවන්. පිරිසිදු කරන ආයතන ඔක්කොම තියෙනවා මේ. ඉතින් ඒ විතරක් නෙවෙයි මේකේ කැම ජාතිත් තියෙනවා. මේ ෆෝන් වලට දාන්න කැමරා තුනට දාන්න. හැබැයි මේවා නම් yen 200ක් වෙන්න වෙනවා. ඒ වගේම yen 200 ඒවා yen 200 මේ සමහර ඒවා තියෙනවා yen 500ට මං කියුවේ yen 300ටක් තියෙනවා. ඉතින් yen 300ට yen 100යි කියවට දැන් yen 100ට දෙන්න බෑ ඇත්තටම. නමුත් අනිත් ඒවාත් එක ගත්තාම මේක ලාභයි. දැන් මේ මුදල ගහලා නැති ඒවා yen 100යි ගොඩක් වෙලාවට. මුදල ගහලා තියෙනවා yen 200 කියලා ඒවා. yen 700ටක් තියෙනවා. yen 1000ටක් තියෙනවා මෙතන. හැබැයි මේවා අනිත් එක ගත්තාම ටිකක් ලාභයි. මේවා ගන්න බෑ yen 1000කට සාමාන්‍යයෙන්. මේවා ටිකක් ගණන්. yen 5000, yen 4000, yen 3000ක් විතර වෙනවා. සාමාන්‍ය හෑන්ඩ් ෆ්‍රී එකක්. හැබැයි මෙතන yen 1000කට විතර ගන්න පුළුවන්. එහෙනම් අනිත් එක තමයි කැම ජාති. මේ කැම ජාති ඔක්කොම yen 100කට ගන්න පුළුවන්. yen 100. මේ අපිට බනානා වෙච්ච තියෙන බනානා චිප්ස් අපි කාලා නැහැ නේ. මේවා හදලා ඉතින් දාන්න ඕනේ ඉතින්. අපි ලංකාවේ කට්ටිය සෝ තියෙන හැම දෙයකම මේ ඩිහයිඩ්‍රේට් කරපු කැම. දැන් yen 100 මිනිස්සු ගන්නවා ඉතින්. නූඩල්ස් ජාති. වර්ධන කරේ පැකට්. ෂෝයු එකක් ගන්න ඕනේ. ඒක මෙතනින් ගත්තා නම් හරි. ඔලිව් ඔයිල් පොඩි බෝතලයක්. yen 100. හැම එකක්ම yen 100. ඒක හරි වැදගත් ඉතින්. හරිම වැදගත්. පැකට් ඔක්කොම තියෙනවා. හැම දෙයක් මේකට අවශ්‍ය දේ මොන දෙයක් ගන්න පුළුවන් අරගෙන. ඊපෙන් හිටන් yen 100 ගන්න පුළුවන් කවුරුද 200. ඩිහයිඩ්‍රේට් කැම ජාති අරම ඔක්කොම ගෙදරට අවශ්‍ය කරන දේවල් කජු මේ ඔක්කොම yen 100 කජු පැකට් ග්‍රෑම් එතකොට වැටකට ග්‍රෑම් චරක ග්‍රෑම් ඒක අමිත ග්‍රෑම් 32යි මට මතක විදිහට මේක තිබුණේ. තම හරිම ලාභයි. ලාභයි. ගෙදරකට අවශ්‍ය හැම දෙයක්ම සපත්තු සෙරෙප්පු පවා සියලුම දේවල් 80ක විතර බෙඩ් ෂීට් ඔක්කොම තියෙනවා මේක. ඔක්කොම තියෙනවා. මේස් yen 100 කොක්කට්
ENC ඉතින් මේක බලන්න ලංකාවට ගෙනිච්චොත් ඊට වැඩි විකුණනවා මේ පර්ස් එක. පර්ස් ගන්න ටිකක් කරා yen 500ක් වෙනවා. මේකත් yen 500ක් නේ yen 500 ගන්න බෑ පිට. මේ වගේ ප්‍රෙෂර් එකට ආවොත් ඉතින් බඩ ගෙවලා මං ගත්තා වගේ මේ වගේ මන්න කෑම ජාති ටිකක් ගත්තා. ඒ අරගෙන යන්න පුළුවන්. ජාති විතරම ට්‍රැවල් කරන අයට ලාභයට ගන්න පුළුවන්. බෙල්ලට දාගෙන යන්න. ඒ පාර නම් මටත් එකක් ගන්න වෙයි. චොක්ලට්, බිස්කට්, චිප්ස් ආරවා මේවා ඔක්කොම මෙතනින් හරි ලාභයට ගන්න. මේ ජපාන් ස්නැක්ස් टोपी आरवा मेवा आमे කියලා කියන්නේ ලස්සන වෙයි නමුත් ආමේ කියලා කියන එක තමයි ඒක ලොසෙන්ජර් જાති වලට ගෙදරට අවශ්‍ය කරන අනිත් උපකරණ අඬු මීටි ස්ක්‍රූ පොනි ඔක්කොම මෙතන තියෙනවා gloves තොර කම්බි ඊන්ට ගානයට තව ඒවා අරවා මේ වතුර ඉහන කට්ටියට මල් පැල වලට වතුර ඉහන කට්ටිය ඔක්කොම මේවා ENC-ට ගන්න පුළුවන්. මල් පැල වගා කරන්න ඔයවට අවශ්‍ය කරන සියලුම දේවල්. බල්ලොන්ගේ බෙල්ලට දාලා බෙල්ට් එක. කෑම බීම බල්ලොන් කෑම බීම. ඒ ඔක්කොම තියෙනවා. බල්ලොන් කෑම බීම ඔක්කොම මෙතන තියෙනවා. ටාවත් ඉතින් සෙල්ලම් බඩු හිටන් තියෙනවා. හැම දෙයක්ම තියෙනවා මෙතන ටාවත් ගන්න. ගානක් ගෙනියන්න ඕනද අර ඊටුනට ප්ලාස්ටික් ගානක් ඕන තමයි. මේ වගේ ප්‍රෙෂර් එකට ආවොත් ඉතින් මං ගත්තා වගේ මේ වගේ මන්න කෑම ජාති ටිකක් ගත්තා. ඒ අරගෙන යන්න පුළුවන්. මේ තියෙන්නේ මගේ බඩු මල්ල. ඔක්කොම ENC එනවා. මේ කෑම ජාති ගත්ත බඩු මල්ල. හැම දෙයක්ම නේ ඩයිස් ෂොප් කියලා කිව්වහම හැම දෙයක් ඔයගලන්ට මෙතනින් ගන්න පුළුවන්. එන්න ඇවිල්ලා බලන්න. ඔයගලන්ගේ ඉන්න තැනත් මේවා ඇති. හැබැයි මේවා ලංකාවේ තිබ්බනම් හැම තැනම මේවා ඒවා මාරු. මාරු